Easy Japanese. ඔන්න ඉතින් අදත් ළමයි සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා Easy Japanese YouTube channel එකට. ඉතින් අද මම ඕගොල්ලන්ට කියලා දෙන්න යන්නේ තෝ නිපාතය. මෙන්න මේ තෝ කියන නිපාතයේ සහ සමග යන අරුත ගෙන දෙනු ලබනවා ළමයි. ඒ කියන්නේ මෙන්න මේ සහ සමග කියන අදහස් දෙකටම මේ නිපාතය භාවිතා කරන්න පුළුවන් කියන එකයි මේ කියන්නේ. ඊළඟට මම ඔයගොල්ලන්ට අලුත් වචන කීපයක් අඳුනලා දෙන්නයි යන්නේ වාක්‍ය හදන්න කලින්. මුලින්ම පැණි රස කෑම වලට අපි ජපන් භාෂාවෙන් කියනවා ඔකාෂි. ඊළඟට පළතුරු වලට අපි කියනවා කුදාමොනෝ. ඔකාෂි කුදාමොනෝ. ඊළඟට කැමරාවට අපි කියනවා ජපන් භාෂාවෙන් කාමේරා. මෙන්න මේක කතකන වචනයක්. ඒ වගේම වාහනයට එහෙම නැත්නම් කාර් එකට අපිට කියන්න පුළුවන් කුරුමා කියලා වචනය. කාමේරා කුරුමා. ඊළඟ පින්තූරේ තියෙනවා කොෆි ෂොප් එකක්. කොෆි ෂොප් එකට අපි ජපන් භාෂාවෙන් කියනවා කිස්සතෙන්. ඊළඟට අපි නගරයට කියනවා මචි. මචි. කිස්සතෙන් මචි. ඊළඟට අපි දැන් මේ ඉගෙනගත්ත අලුත් වචනත් භාවිතා කළ ළමයි මෙන්න මේ නිපාතය භාවිතා කළ වාක්‍ය කීපයක් හදමු. දැන් මම ඔයගොල්ලන්ට මුලින්ම කිව්වනේ සහ සමග යන අරුත් දෙකටම මේ නිපාතය භාවිතා කරනවා කියලා. මුලින්ම අපි බලමු ළමයි සහ යන අරුත සඳහා මේ නිපාතය භාවිතා කරන්නේ කොහොමද කියලා. දැන් උදාහරණයක් විදිහට අපිට ගන්න පුළුවන් ළමයි පැණි රස කෑම වලට සහ පළතුරු වලට කැමති. නේ ළමයින්ට කියනවා කොදොමෝ. කොදොමෝ. කොදොමෝ වා ඔකාෂි තෝ කුදාමොනෝ ගා සුකි දෙස්. කොදොමෝ වා ඔකාෂි තෝ කුදාමොනෝ ගා සුකි දෙස්. නේ මෙන්න මේ කොදොම කියන වචනේ වාක්‍ය කර්තෘ නිසා එයාට පිටිපස්සෙන් වානිපාතය භාවිතා වෙලා තියෙනවා. ඒත් එක්කම පැණි රස කෑම සහ පළතුරු කියන ඒ අදහස සඳහා සහ කියන්න මෙන්න මෙතන තෝ නිපාතය භාවිතා කරලා තියෙනවා. ඒත් එක්කම අපි කලින් ඉගෙන ගත්ත නිපාතයක් තමයි සුකි කැමති කියන්නේ. ඉතින් එයාට කලින් මෙතන ගා නිපාතය භාවිතා කරලා තියෙනවා. මොකද මේ සුකි කියන වචනයට කලින් අපි අනිවාර්යයෙන්ම ගා නිපාතය භාවිතා කළ යුතුයි. ඊළඟට තව වාක්‍යයක් තියෙනවා ජපානයේ කැමරා සහ වාහන ලාභයිද ප්‍රශ්නයක් අහලා තියෙනවා. නිහොන් no kamera to kuruma wa yasui desu ka? නිහොන් no kamera to kuruma wa yasui desu ka? නිහොන් no කියලා කියන්නේ ජපානයේ කියන්න. ජපානයේ කැමරා සහ මෙන්න තෝනිපාතය වාහන. ඒතකොට ජපානයේ කැමරා සහ වාහන කියන එක තමයි වාක්‍යයේ කර්තෘ වෙලා තියෙන්නේ. ඒ නිසා යාට පිටපස්සේ වානිපාතේ නැවත වතාවක් භාවිතා කරලා තියෙනවා. ලාභයිද කියන්න ප්‍රශ්නයක් නිසා වාක්‍යයකට කානිපාතය භාවිතා කරලා තියෙනවා. ඊළඟට සමග යන අරුත සඳහා අපි භාවිතා කරමු තෝනිපාතය. දැන් ඔතන උදාහරණය දීලා තියෙනවා ඔයගලන්ට ළමයි. 彼女は友達と喫茶店へ行きます。彼女は友達と喫茶店へ行きます。ඇය මෙතනදී සහ කියන අදහස නෙමෙයි එන්නේ.友達とයහළුවා සමග කියන අදහස ඇවිල්ලා තියෙනවා. කිස්සතෙන්ගේ ඉකිමස්. කිස්සතෙන් කියලා කියන්නේ කොෆි ෂොප් එක. කොෆි ෂොප් එකට යනවා. ඉකිමස් කිමස් කයිරිමස් කියන වචන වලට කලින් අපි ඒ නිපාතේ භාවිතා කරනවා කියලා කලින් ඉගෙනගෙන තියෙනවා. ඒ නිපාතේට ඉරගෙන හොඩියේ හේ අකුර භාවිතා කරනවා කියලාත් ඕගොල්ලෝ ඉගෙනගෙන තියෙනවා. ඊළඟට අවසාන වාක්‍ය විදිහට මම අරගෙන තියෙනවා යමදා සංවා කොදොමොතෝ මචියේ ඉකිමස්. යමදා සංවා කොදොමොතෝ මචියේ ඉකිමස්. යමදා මහත්මයා කොදොම කියන්නේ ළමයා සමග මචියේ ඉකිමස් නගරයට යනවා. නගරයට යනවා. ඉතින් මං හිතනවා ඔයගොල්ලන්ට මේ තෝනිපාතේ සහ සමග යන අරුත් දෙක සඳහා වාක්‍ය හදන්නේ කොහොමද කියලා පැහැදිලි ඇති. ඉතින් සියලු දෙනාටම සුබ දවසක් ළමයි. Easy Japanese.